Hi guys. අද අපේ vlog එකේ දෙවෙනි දවසනේ. කොමිෂන් 2. අද එතකොට කරන්න ඉන්නේ පොඩි වැඩක් තියෙනවා. අපි බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි. අද එතකොට ලැබ් එකේ ඉන්නවා දිනිත් ඉන්නවා. Hi කිය. Hi. ඊට පස්සේ මෙතන ඉන්නවා මාධව අයියා. කොල්ලා CCTV හදන්න පටන් අරන්. අද එතකොට වැඩකට කියලා තියෙන්නේ දිනිත් දුන්නා මේ අර පොඩි කෙනෙක් 26 මල්ලි කෙනෙක්ගේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කියලා මේ PIR යන්නේ මොකද හදන්න කියලා තිබ්බේ කවුරු හරි ළඟට එද්දී ලයිට් එකක් පත්වෙන විදිහට හදලා දෙන්න කියලා කිව්වා. සර්කිට් එකක් නේ මහ දෙයක් නෑ නේ පොඩි දෙයක් ඒක හදන්න තියෙනවා ඊට පස්සේ තව පොඩි වැඩක් තියෙනවා ඒක කරමු බෙල් බෝල වගේ ඇත්තේ බෙල් බෝල් නෙමෙයි ගන් බෝල අර බෝල් ගන්නේ මෙන්න මේ ගන්න කීවා ගන්න එකට හම්බුණ බෝල් ටික තමයි මේ තියෙන්නේ මේ අපි කරන් යා හරි එතකොට මේ තියෙන්නේ මේ මල්ලි දීපු බටු ටික බලමු මොනවද තියෙන්නේ කියලා ජම්ප් වයර්ස් තියෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක් තියෙනවා මෙහෙම පොඩි කවර් එකක් තියෙනවා නෝල් බැටරි දෙකක් තියෙනවා ඉතරයි තියෙන්නේ එතකොට මේකේ අපිට හදන්න කිව්වේ කියන්නේ මොකක් හරි එකක් දිනිත් මොකද කිව්වේ ළඟට එනවනම් ලයිට් එකයි බස් එකයි මේ වෙනනේ බස් එකේ සවුන්ඩ් එක ඉන්න LED ලයිට් එක පත් වෙනවා අපිට ඒකට බලමු මේකට ඔක්කොම බඩු දීලා තියෙනවද කියලා එතකොට එයා දීලා තියෙනවා LED බල්බ් දීලා තියෙනවා රෙසිස්ට් එකක් දීලා තියෙනවා LDR එකක් දීලා තියෙනවා මෙතන අපිට PIR සෙන්ස් එකක් නෑ අපිට මේකට PIR සෙන්ස් එකක් ඕන වෙනවා ඉතින් අපි PIR සෙන්ස් එකක් ගමු PIR තිබ්බේ මෙන්න මෙතන මේක තමයි PIR sensor. PIR sensor එක ගත්තා. දැන් තියෙන මේක හදන්න. බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි මේ සර්කිට් එක හැදුවට පොඩි අවුලක් තියෙනවා දැන් මොෂන් එක ඩිටෙක්ට් කරාට මේ බස් එක වැඩ කරනවා හැබැයි LED එක වැඩ කරන්නේ නැහැ පොඩ්ඩක් try එකක් දීලා බලමු හරි මොෂන් එක ඩිටෙක්ට් කරගන්නවා මේ තියෙන PIR එක මේකට මෙහෙම මොෂන් එකක් කියන්නේ මේ අතේ පොඩි හැලවීමක් දුන්නාම බස් එක වැඩ කරනවා හැබැයි මෙන්න මෙතන මේ LED එක වැඩ කරන්නේ නැහැ බලමු මේක හදන්න පොඩි try එකක් දෙමු. හරි guys වැඩි නම් හරි. මේ කලෙක්ටර් බේස් එකේ මීට පොඩි පැටල වෙලා තිබිලා තියෙන්නේ මේ කලින් කේදී ට්‍රාන්සිස්ටර් එකක් දැම්මේ නැහනේ. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් එකක් ආපහු දැම්මා මේකට. දාලා හැදුවා. එතකොට ගුරුන්ට පේනවද දන්නේ නැහැ. මේ තියෙන අතට. මෙන්න මේක තමයි ට්‍රාන්සිස්ටර් එක. මේ තියෙන්නේ මාදවයිල හෙල්ප් එකක් දුන්නා. මේකෙන් තමයි වැඩේ ගොඩ ගියේ. බලමු මේ PIR එකට මොෂන් එකක් වුණා ඩිටෙක්ට් වෙනවා. බස් එකත් වැඩ කරනවා. LED එකත් වැඩ කරනවා. එතකොට කිව්ව රික්වයර්මන්ට් එක හරි. දැන් තියෙන්නේ මේක බ්‍රෙඩ් බෝඩ් එකෙන් ගැලවෙන්නේ නැති විදිහට සෙට් කරලා දාන එක තමයි.
හරි යාළුවනේ අපි හැදුවා දැන් මේක PIR එක මෙතනට හයි කරා 9 volt බැටරි මෙතනට හයි කරා ඒක උඩින් බස එක හයි කරා ග්ලූ ගන් දාලා තමයි හයි කරේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පරක් වෙලා සනිදෝ අයියා සනිද වෙන එක පොඩ්ඩක් දාලා වෙන්න කට්ටියට මේක මෙතනින් ඉතින් මේ සෙට් කරලා ඉන්න බැටරි හරි දැන් බලන්න නෑ අත ගන්නකොට පොඩ්ඩක් කියලා යනවා දැන් බලන්න මොෂන් එක දැන් හරි අනික නිකන් මොෂන් එක එහෙම ළඟටම කරන්න ඕනේ අත ගන්නවද ටිකක් වෙලා තියන්න මොකද උනේ දැන් හරි හරි ඔයගේ අත පේන්න මේ කරන්නේ කැමරාවට ටිකක් කියලා ඉන්න වෙනවා මම හිතන්නේ හරි වැඩනේ හරි ඔයා ඒ පරක් වෙලා ආවද දිදා ගත්තා උදේට මේක මාරඩන් ඊයේ මැච් එක අරු හිනාගෙන ඊයේ ඊ මැච් එක කවුද ඉන්නේ මොනවද තිබ්බේ ඔය විස්තර කියන අපි දන්නේ නැහැ ෆුට්බෝල් ගැන ආජන්ටිනායි ඊජිප්ට් මැච් එක තිබ්බේ ඊජිප්ට් 2-0 කියලා ගැහුවා අන්තිම විනාඩි 85ක් විතර වෙන ඊට පස්සේ ඊතුරු විනාඩි ගානේ ආජන්ටිනා ගැහුවා 3-2යි කවුද දැන් අපේ මේ අර කට්ටිය රිටයර් වෙනවා දැකලා දාලා තිබ්බ කට්ටිය මේ කට්ටිය රිටයර් වෙනවා කියලා ඇත්තද රිටයර් වෙනවා 6 දෙනෙක් රිටයර් වෙනවා කියලා දාලා තිබ්බා රිටයර් වෙයිද දන්නේ නැහැ ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ ඔෆිෂියලි මේව කරලා නැහැ රිටයර් වෙනවා කියලා සමහර අය රිටයර් වෙනවා කියලා ඔෆිෂියලි කියලා නැහැ දැන් නීමාර් නම් කිව්වා තව කවුද ලූකා මොඩ්රික් එහෙමත් කිව්වා රොනාල්ඩෝ නම් තාම කියලා නැහැ හැබැයි නිකන් පෝස්ට් යන්නේ නිකන් රිටයර්ඩ් කියලා මිනිස්සු නිකන් දානවනේ ඕක තමයි තත්ත්වය දැන් හරි මේකත් හදලා ඉවරයි මේකත් වැඩ නිකන් මොෂන් එකට වැඩ කරනවා මේ මෙතනින් ගලවමු අපි දැන් මේක දැන් මේ මල්ලිට ගිහින් දෙන්න තමයි ඕනි ගිහින් දීලා බලමු මොකද වෙන්නේ කියලා හරි මේ ඉන්නේ මේ මල්ලි තමයි මේ ප්‍රොජෙක්ට් එක හැදුවේ ඉඳ ගන්න මේ හරිද කියලා බලන්න මෙතන ඔය මේ කැප් එක දාන්න බලාගෙන හරි හරි ටෙස්ට් කරලා බලන්න නෑ පොඩි ලයින් පොඩ අතගන්න දැන් අපව අත තිය තාමනේ පොඩ ඉන්න ටික වෙලාවක් යනවා දැන් බලන්න වැඩ කරන්නේ බා දැන් හරි මම හිතනවා ටිකක් කියලා ඉන්නවා ළඟටම ගන්න එපා නිකන් මොෂන් එකක් තිබ්බහම හරිද ඕකද වෙන්න ඕනේ හරිද වැඩද පිටද එදගි හරි දැන් මේ වරණ පොඩි වැඩක් වෙන්නන්න මේ 3D printer එකේ print වෙන්නේ අපේ මාදවයගේ දිනිතයගේ ප්‍රොඩක්ට් එක මේ අනිත් එක මේ මම හිතන්නේ මේ print වෙන්නේ product ෆොටෝ එක මේ තියෙන්නේ ෆ්‍රේම් එක දිනෙත් කො මේකේ අර ෆොටෝ එක අපි හදලා කලින් හදුවේ රැකින් එකම ටික මේකද මේ තියෙන්නේ ෆොටෝ එක ඉතින් අරන් බලමු කොහොමද තියෙන්නේ කියලා ඔය දැන් ඇවිල්ලා තියෙන නම් දිනිත්ලට ආපු පළවෙනි ඕඩර් එක මේක තමයි print වෙන්නේ කොහොමද ගහන්නේ ෆයිල් ඇඩැප්ටර් වදයි මේක මේ ඇඩැප්ටර් එක වෙන්නේ ඕනේ මෙතන ගිහින් මේදී ඔන්න ඔහම ඔයගොල්ලන්ට මේ තියෙන නම් අපේ සවින්දුලගේ ගෙදරගේ ෆොටෝ එකක් print කරලා තියෙන්නේ
මේ ඔයගොල්ලන්ගේ කැමති ෆොටෝ එකක් අපිට එවුවාම මේ වගේ 3D print එකක් හදලා දෙන්න පුළුවන් ෆ්‍රේම් එකත් එක්කම ලයිට් එක උදාලා මේ දිනෙත් පොඩ ඉස්තර කියන්නකෝ මොකද්ද මේකේ දෙන්නේ කොහොමද කීක සයිස් එකෙන් ඔයාලා කැමති සයිස් එකෙන් ගත්ත හැකි අපිට ෆොටෝ එකක් දැම්මොත් අපි හදලා දෙනවා ෆොටෝ එක මොකද්ද කොහොමද මේක මොකද්ද නමක් කියනවනේ ඔයගොල්ලෝ ලිතෝ පේන් ෆොටෝ කියලා තමයි කියන්නේ නා ඔව්නේ දැන් අර බලන්න අර print වෙන්නේ පළවෙනියටම ඕඩර් එකනේ බලමු මේකත් එන්දලා වුණොත් පුළුවන් වුණොත් මේකෙත් ෆොටෝ එකක් දාන්න හරිද අපි බලමු මේ මාදවයි උදේන CCTV එකක් හදනවා මාදවයි මොකද තාත්තේ තත්ත්වය කියන්නේ කලින් නම් මේකට පව ආවේ නැහැ. දැන් පව එනවා. ඒකට තාම මේක බලන්න බෑ අපිට IP එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක බලන්න ඕනේ ඊට කලින් මේක හයි කරන්න කියලා බැලුවා. ඒ කියන්නේ මොකද්ද ඔගේ වෙලා තිබ්බේ මොකක් හරි වැඩ කරන්න නැති එකක්ද මේකට පව එන්නේ නැති ප්‍රශ්නයක් තමයි තිබ්බේ. දැන් මේක හරි පව එනවා. මේ කේබල් යවලද තිබ්බේ ඔව් කේබල් එතන මොන හරි මීයක් හරි කාලානේ දැන් ඒක හරි දැන් අපි මේක හයි කරලා බලන්න ඕනේ මේ ඒක බලන්න පුළුවන්ද කියලා කියන්නේ මේ කැමරා view එක ගන්න පුළුවන්ද කියලා. තාම නැහැ නේ තාම අපිට view එක නම් ගන්න බැරි. කියවල ඔය මේක ඇතුලේ තිබ්බේ අර මේ ආර වතුර එන්නේ නැති ඔව්. ඒකද වතුර ගතිය උරා ගන්න දී මේ තියෙන එක ලෙන්ස් එක මේ ඉස්සරහා කැලේ ඉතින් කැමරා මොකද නිකන් normal මේ මොකද්ද black and white එකද නැත්නම් අර මේ color පේන එක මේක මේ කලර් කැමරා එක මේ මෙගාපික්සල් දෙක පික්සල් දෙක මේ තියෙන අර IR ලයිට් සෙට් එක ඔය කියන්නේ ඕක නිකන් මේ මොකක් හරි මේ රෑට රෑට ඒ කියන්නේ රෑට විතරක් වැඩ කරන එකක්ද රෑටයි දවල්ට දෙකටම දෙකටම. රෑට තමයි මේ ලයිට් සෙට් එක ලයිට් සයිඩ් වැඩ කරන්නේ කියන්නේ ඕක ඇතුළට අපි මොකක් හරි කාඩ් එකක් දාන්න ඕනේ නැත්නම් කම්පියුටර් එකට මෙතන කම්පියුටර් එකෙන් කරන්නත් පුළුවන් මෙතන තියෙන SD කාඩ් එක ආ ඕකෙම රෙකෝඩ් වෙන එකකුත් තියෙනවනේ මේ තියෙන SD කාඩ් එක දාන්න මේ තියෙන රීසෙට් බටන් එක තියෙනවා අය ලෙන්ස් එකේ අර කැමරාව ඇන්ගල් වෙනස් කරන්න හැම පුළුවන් හරි හරි මේ කැරගෙන එකක්ද නැත්නම් ස්ටඩි නෑ ස්ටඩි එක තැන එක තැනක තියෙන ගන්න හරි ඕක තමයි යාළුවනේ තාත්තේ අදට ඔය ටික තමයි අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු බයි